Hi, ඔන්න අද මම ඇවිල්ලා තියෙන්නේ Hello Ladies YouTube channel එකේ Drive with me segment එකත් එක්ක. Hello Ladies YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න අමතක කරන්නත් එපා. ඔයාලා බලනවා ඇති උදේ මම කොහෙද මේ යන්න ලෑස්ති වෙලා ඉන්නේ කියලා. මම shooting යන්න තමයි මේ ලෑස්ති වෙලා ටිකක් අද පරක්කු තුනා. ප්‍රශ්න I think ඔයාලට බලන්න මගෙත් එක්ක අද shooting යන්න එන්න. ඉතින් ඔයාලා බලන්න ඇති මගේ අතේ අද තිබ්බා නිකන් රෝස් පාර ජූස් එකක් වගේ මොකක්ද ඒ කියලා. ඒ තමයි Off Marks ලගේ high strength liquid collagen එක. ඉතින් මම මේක daily use කරනවා මට දවසක්වත් මේ මගේ collagen එක skip කරලා නම් ඉන්න බෑ. ඒකයි අද පරක් වුණත් මම මේක ටක් ගාලා හදාගෙන ආවේ. යන්නේ ගමන් හර බොන්න. මේ Off Marks high strength liquid collagen එකෙන් ඔයාලගේ skin එක, nails, hair මේ හැම දෙයක්ම ලස්සනට තරුණ පෙනුමට රැක ගන්න පුළුවන්. ඉතින් ඔයාලටත් මේ collagen එක ගෙදරටම ගෙනව ගන්න ඕන නම් පල්ලෙහා description එකෙන් මම ඒකේ link එක දාලා තියන්නම්. එහෙනම් යම් මාත් එක්ක shooting එක. ඉතින් අද ෂූට් එකට මට යන්න තියෙන්නේ වත්තලට ක්ලෝතින් ෂූට් එකක්. ඇත්තට මේක අද නෙවෙයි තිබ්බේ හරිනම් පෙරේදා. මට පහුගිය ටිකේ ෂූට්ස් ටික පොඩ්ඩක් පෝස්ට්පෝන් කරන්න වුණා හේතුව මේ මං යාළුවෙක් එක්ක ෂූට් එකක් ඉවරලා කොෆි එකක් බොන්න ගියා කැෆේ එකකට. ඉතින් එතන තිබ්බ ටේබල් එක මගේ ඔළුව වැදිලා ඒ කියන්නේ ඒක ටිකක් සැරටම වැදිලා නහයෙන් ලේ ඇවිල්ලා හොස්පිටල් ගිහිල්ලා ඊට පස්සේ චෙකප්ස් කරලා එන දේවල් ටිකක් වෙලා ඉතින් පහුගිය ටිකේම ෂූට්ස් ටික මට පෝස්ට්පෝන් කරන්න වුණා. ඉතින් මේ ටික පෝස්ට්පෝන් කරලා දැන් අද තමයි මම ෂූට්ස් ඔක්කොම ආයෙ කරන්න පටන් ගත්තේ. ඉතින් මේ දවස්වල වැඩ කිව්වොත් ගොඩාක්ම ක්ලෝතින් ෂූට්ස් තමයි තියෙන්නේ. ක්ලෝතින් ෂූට්ස් තියෙනවා, TVC දෙක තුනකුත් තියෙනවා. තව මියුසික් වීඩියෝස් ඒ වගේ වැඩ ගොඩාක් තියෙනවා. විශේෂයෙන්ම දැන් ලබන මාර්තු 10 අපේ අම්මගේ බර්ත්ඩේ එක. ඉතින් එයාගේ බර්ත්ඩේ එකටත් මොකක් හරි විශේෂ දෙයක් කරන්න ප්ලෑන් කරගෙන ඉන්නවා. මොකක් හරි ඉතින් අම්මානේ ඉතින් විශේෂම දෙයක් කරන්න ඕනේ මට හිතා ගන්න බෑ මොකද්ද කරන්න ඕනේ මොන වගේ දෙයක්ද. මොකද මං හැම අවුරුද්දෙම අනිවාර්යයෙන්ම මොන හරි ඒ කියන්නේ සර්ප්‍රයිස් එකක් කරනවා. ඉතින් මේ අවුරුද්දේ මොකක්ද කරන්න කියලා මට තාම හිතා ගන්න බැරුව ඉන්නේ. අපි බලමු මේ අවුරුද්දේ මොකක්ද අපිට මගේ අම්මා වෙනුවෙන් කරන්න පුළුවන් කියලා. දොඩම් තියෙනවා. මං මේ දවස්වල කොහොමත් මාර ආසාවක් තිබ්බා දොඩම් කන්න. අපි නවත්තලා දොඩම් ගෙඩියක් කාලා මෑමුනේ. එළියට යන්න කලින් මම මගේ බොඩි ලෝෂන් එක ටිකක් ගන්නවා. ඒක තමයි මම යූස් කරන්නේ Off Marks බොඩි ලෝෂන් එක. මේ දවස්වල රස්නේ හින්දා කොහොමත් අනිවාර්යෙන් එළියට යන්න කලින් මම නම් බොඩි ලෝෂන් එක යූස් කරලාමයි යන්නේ. මම මේකත් මගේ වීකල් එක ඇතුලේ දාන් තියාගෙන ඉන්නවා. හේතුව මේක දැන් අද වගේ ෂූට් වලට යන පරක් වුණාම මට වීකල් එක ඇතුලේම මේකප් එහෙම දාගන්න සිද්ධ වෙනවානේ. ඉතින් එතකොට මම මේ මගේ Off Marks fairness cream එක තමයි prime එක විදිහට යූස් කරන්නේ. ඉතින් මේ දෙක නැතුව මට ඇත්තටම කොහෙවත් යන්න බෑ.
400 500. හරි. හරි හරි. හරිම රහයි යන්නේ. කොලජන් දොඩම් ෆ්ලේවර් එකකුත් තිබ්බත් හොඳයි නේද? ඔයාලට මොකද හිතෙන්නේ මගේ ඩ්‍රයිවිං ගැන? ඇත්තම කතාව මම ඩ්‍රයිව් කරන්න අරන් ලොකු කාලයක් නෑ. අවුරුද්දක් මාස 7ක් වගේ වෙන්නේ. ලයිසන් ගත්තෙත් ළඟදී. ඉතින් ඩ්‍රයිව් කරන්න පුදුම ආසාවක් තිබ්බේ. පුදුම ආසාවකුත් තිබ්බේ. ඒ වගේම මාර ඒ කියන්නේ මුල් කාලේ මම ඇත්තටම යාළුවෙක් එක්ක තමයි ඩ්‍රයිව් කරන්න මුලින්ම ඉගෙන ගත්තේ. ඊට පස්සේ ලර්නර්ස් එක්කටත් මම ගියා. ඉතින් අර ඩ්‍රයිව් කරන මුල් කාලේ මාර බයයි. ඉතින් ඒ කියන්නේ අර අලුත් දෙයක් නේ කොච්චර වුණත්. ඊට පස්සේ ටික ටික දැන් මාසෙ දෙක ඔහොම ප්‍රැක්ටිස් වුණාට පස්සේ දැන් එහෙම ලොකු අවුලක් නැහැ. ෂේප් එකේ ඩ්‍රයිව් කරන ඒ වුණත් අර පොඩ්ඩක් දන්නේ නැද්ද කොච්චර වුණත් පාරේ දැන් ඔහොම ඩ්‍රයිව් කර යද්දී අර සිහි කල්පනාව කියන එක පොඩ්ඩක් එහා මෙහා වෙලා. ඉතින් එක එක ප්‍රශ්න වෙනවා. ඉතින් දැන් මේ ළඟදිත් මගේ යාළුවයි මේ අපි දෙන්න කොහේ ගිහිල්ලාද මට හරියට මතක නැහැ. මම හිතන්නේ මගේ ක්ලෝතින් එකේ ෂූට් එකක් ඉවර වෙලා මේ අපි දෙන්න දැන් ඩ්‍රයිව් කර යනවා. රෑ එතකොට ගොඩාක් රෑ 7-8 වගේ වෙලා. ඉතින් මේ අපේ පිටිපස්සෙන් වාහනයක් ඇවිල්ලා හෝන් කර මොන හරි කියන්න try කරනවා. ඉතින් අපි හිතුවේ අපි දෙන්න පැහැර ගන්න හරි අපිව ෆලෝ කරන්න හරි මේ එන එක්කෙනෙක් කියලා අපි දෙන්න බය වෙලා ඒ මිනිස්සයා මේ පාස් කරගෙන එන හයියෙන් ඩ්‍රයිව් කරගෙන ගියා. බැලින්නම් කියලා තියෙන්නේ මම කියන්නේ ලයිට් එක දාලා නැහැ. කියන්නේ හවස 6-7 පහුණාට පස්සේ අපි දාන්න එපයි ලයිට්ස්. ඉතින් මේ මිනිස්සයා ඒක තමයි කියලා තින්නේ. අපි දෙන්න ඉතින් අර බය වෙලා මේ මිනිස්සයා අපිව ෆලෝ කරනවා ගාලා මේ මිනිස්සට බැන අපි මේ මිනිස්සව ගණන් ගන්න නැතුව ගියා. ඉතින් ඔයගේ ඉතින් ගොඩාක් මේ දේවල් වෙලා තියෙනවා. ඉතින් හොඳයි ඉතින්. දැන් මගේ ෂූට් එක තියෙන ලොකේෂන් එකටත් අපි ළඟටම ඇවිල්ලා ඉන්නේ. ඔයාලා දෙකතු වෙලා හිටියේ Hello Ladies Drive with me කියන සෙග්මන්ට් එකත් එක්ක. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක එන්ජොයි කරා නම් මේ වීඩියෝ එකට ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ විතරක් නෙමෙයි Hello Ladies YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න අමතක කරන්න එපා. ඔයාලට මගේ driving ගැන මොනවද හිතෙන්නේ කියලාත් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් ආයෙත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකකින් අපි ආයෙ හම්බෙමු. Bye.